තැඹුල්මදි හැමදාම බොන තරමට හොඳයි. ඒකේ ඉඟුරු, සුදුලූණු, කොත්තමල්ලි, සූදුරු දානවා, මහදුරු චුට්ටක් දානවා, කුරුඳු පුතු දානවා, කරපිංච දානවා, සීමල දානවා. ඇයි අපි සීමල දාන්නේ? දැන් මේ වෙලාවේ අපේ බඩේ අර සුද්ධ වීමක් අපි බලාපොරොත්තු වෙනවනේ. සීඹල වලට බඩ සුද්ධ වෙනවනේ. ඒ නිසා සීඹල ටිකකුත් දානවා. ලුණු දාලා රසට ඒක ගම්බිරිස් අනිත් එක. ගම්බිරිසුත් දානවා. රතුළු උගලන්ගේ සැරට දාන්න. ගොඩ සැරටත් නැතුව උගලන් බොන කන බොන සැර තියෙනවනේ. අමු මිරිස් දාන්න එපා. රතුළු ලුණු දාන එක හොඳයි. අමු මිරිස් දාන්න එපා. ඔය ටික දාලා ඔහොම බොන්න. එහෙම මේ පුළුවන් තරම් ඒක බොුවට කිසිම ගැටලුවක් නැහැ. මොකද හැමදාම බිව්වට කමන්නේ බත් එක්ක කනවා ඒකත් කමක් නැහැ. මොකද දන්නවද? ඒ දේවලින් තියෙන්නේ අපේ ඇඟේ එහිට මෙහිට වෙන දේවල් හදන ගුණේ තියෙන්නේ. ඉතින් අපි දවස ගානේම අපි එක වෙනස් වෙනවනේ. ඒ වෙනස් තාත්තට සීඹල දාන එක කමන්නේ නැහැ. අර හැමදේම මොනවාදර විරේ. එතකොට එයාට ඒක කමක් නැහැ. ගොරක අපි ගොරක දාලා තැඹුම්මදි හදනවා. ගොරක දාලා දෙන එක තමයි තාත්තට හොඳ නැත්තේ. මොකද අපි දැන් එයා විරේකට බෙහෙත් දීලා ගොරක දාලා බිව්වොත් තද වෙනවා. අපිට යන එක නතර කරන්න ඕනේ නම් තැඹුම් හොදට ගොරක දැම්මොත් බඩේ ලියන එක නතර වෙනවා. දැන් තාත්තා විරේකට බෙහෙත් බොන ගමන් අපි තැඹුම් හොදකට ගොරක දැම්මොත් අර එහෙම බොන්න යන්න දෙනවා මෙතනින් තද කරන. එතකොට එයාට අමාරු වෙනවා. සීමල දාලා බිව්වොත් පහසුයි. අපි දැන් අපි විරේකට බෙහෙත් දුන්නොත් අපි කියනවා සීමල දාලා බොන්න කියලා. මොකද අර යන එක පහසුවෙන් යනවා. ඇඟටත් හොඳයි බඩටත් හොඳයි නේ සූදුරු රැට වගේ බිව්වට කමක් නැද්ද ඒක? රැට ඕන වෙලාවක බොන්න පුළුවන්. උදේ තමයි විරේක බොන්නේ තාත්තා. ඒ උදේට බොන්නේ තියෙන්නේ. ඒ බීපු වෙලාවෙ නම් බොනවා නම් තැඹුම්මදි හොඳයි. මොකද බඩට සැහැල්ලුයි තැඹුම්. තේ වෙනුවට බොන්න තියෙන හොඳයි. තේ වල එක හොඳ නැහැ. තේ ඒ වල උඩ තමයි කිව්වට අහන්නේ. මන්නම් බොන්නේ නැහැ දැන් ගොඩක් කලින් ඉඳලා. එහෙම අර දැන් අපිට කොයි හරි ගියොත් ඉඳලා හිටලා දැන් අපි පුරුදු වෙච්ච ඒවානේ. දැන් ඉඳලා හිටලා ගන්න එක කරන්න දෙයක් නැහැ. නමුත් පුරුද්දක් විදියට ඒ වෙනුවට අපිට වෙන දෙයක් දැන් පොල් පලා තම්බල බොන්න පුළුවන්. ඉරමුසු තම්බල බොන්න පුළුවන්. ඔයා ඒක ටී බෑග් එක හරි ඔෆිස් එකට ගෙනිච්චම ඔයාට දැන් තේ වෙලාවට උණු වතුර එකක් වගේ මග්ගකට ඉල්ලගෙන අර එකක් දාලා බොන්න තියෙන්නේ. පොල් පලා ඉරමුසු රණවර බෙලිමල් ඊළඟට මුරුංගා තියෙනවා දැන්. ගොඩාක් ಜಾති තියෙනවානේ. ඒ කියන්නේ අද පුරුදු තියෙනවා. අද බොන එක හෙට බොන්න එපා. එහෙනම් මාරුවට බොන්න. ඒකෙන් එතකොට ඇඟට හැමදේම වැටෙනවනේ. ඒකෙන් ඇති ගුණයක් නැහැනේ. අපි තියෙන ඇබ්බැහිවීමක් නේ අර උත්තේජනයක් වෙන නිසා ඇබ්බැහි වෙලා තියෙන්නේ. කික් එකක් වගේ එනවා. තේක දුවම පොඩි පණක් යන උත්තේජනයක්. කහටත් එහෙමයි නේ. කහට කියන්නේ තේකේ කහට එච්චරම අවුලක් නැහැ. තේ කහට එක. නමුත් මම මේ ඒකට සාමාන්‍යයෙන් බඩවැල් තුවාලේ ආමාශය තුවාලේ වෙන ගතිය වැඩි. තේ වලට. ලංකාවේ තිබිච්ච එකක් නෙමෙයිනේ තේ. සුද්ධ ගෙනාපු එකක් නේ ලංකාවේ කහට බිව්වා. බිව්වේ රණවරා කහට ඉරමුස් ඒ කොළවල කහට බිව්වේ. වෙන කහටක් නෙමෙයි මුරුංග කොළ තම්බලා බොනවා. අපි බොනවා. මුරුංග කොළ මේකෙන් කැඩුවා බිව්වා. පොල් පලා ගහක ගිව්වා තැඹුවා බිව්වා. සේර තැඹුවා බිව්වා. හරිම රසයි. කරපිංච කොළ තැඹුවා බිව්වා. ඒක අර කුඩු කොළ ඩස්ට් එක ඒකම හදාගෙන කරදර වෙන්න ඕනේ නැහැ. මේ අපි දැන් වතුර උතුරන එකට කරපිංච කොළ ටිකක් හොදලා දැම්මම පස්සේ ඒක තැඹිලානේ උතුරන්නේ. ඒක රහයි බොන්න පුළුවන්. එතකොට මේ බෙලි කොළ මුරිදලු මේවා බෙලි මල් වල බෙලි කොළ වල වෙනස වෙනස් වල තියෙනවා. ගුණේ වෙනස්. ඒකයි සිංහල බේත් වල වෙනස තියෙන්නේ. ගෙඩිය සම එකක් පොත්තේ එකක් දැන් බෙලි ලපටි ගෙඩිය වෙන ගුණයක්. ඉදිච්ච එකේ වෙන ගුණයක්. පොත්තේ වෙන ගුණයක්. කොළේ වෙන ගුණයක්. මුරුංගත් එහෙමයි. මුරුංගා කොළේ කෑවම හොඳට විටමින් ඔක්කොම එනවා හිමොග්ලොබින් ඒක ඔක්කොම වැඩෙනවා. හැබැයි ඒක හොඳ නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කියනවා මේ හොඳ විටමින් එකක් ගන්න කියලා. හැබැයි බබෙක් හම්බෙන්න ඉන්න පළවෙනි මාස 3 ගන්න හොඳ නැහැ. කොත්තමල්ලි ගන්න හොඳත් නැහැ. අරක ගන්න හොඳත් නැහැ. ගර්භාෂය මෙහෙම හැකිලෙනවා. සංකෝචනය වැඩි. එතකොට බබාලව අර මේ ගර්භාෂයේ සංකෝචනය වැඩි හින්දා අර යන්න පුළුවන්. පළවෙනි මාස 3 අපි කොත්තමල්ලි බොන්නේ මුරුංග කොළ ගන්නෙත් නැහැ. හැබැයි ඊට පස්සේ
මාස 3කින් පස්සේ ගර්භය ස්ථිරයිනේ. ඊට පස්සේ එක හොඳයි මේක හොඳ විටමින් එකක්. අස්ථි වලට හොඳයි, ඇස් වලට හොඳයි, මොළයට හොඳයි කන්සන්ට්‍රේට් කරන්න.